දැන් 2025 ෆිසික්ස් MCQ එකේ 15 වෙනි ප්‍රශ්නය සමහර අය තර්ක කරනවා මේකේ උත්තර පහේ එක උත්තරයක්වත් නිවැරදිව නැහැ කියලා. ඒ නිසා මේ 15 වෙනි එකට ඕල් දෙන්න කියලා කියනවා. මීට කලින් ආවා 3 වෙනි දෙවෙනි ප්‍රශ්නයට ඕල් දෙන්න ඕනේ කියලා. නමුත් ඕල් දෙන්න ඕන වෙන්නේ නැහැ. දෙවෙනි ප්‍රශ්නේ නිවැරදි. ඒකේ පිළිතුර 3. එතන තියෙන්නේ ඒ කරුණු හරියට දන්නේ නැති කමට සමහරව අරද්දගෙන. දැන් මේ 15 වෙනි ප්‍රශ්නේ පිළිබඳවත් මම දැන් දැක්ක වීඩියෝ එක මේකේ උත්තරයක් නැහැ. මෙන්න මෙහිමයි වෙන්න ඕන කියලා මම දැක්කා වෙනත් ගුරුවරයෙකු පැහැදිලි කරලා දෙනවා YouTube channel එකේ එයාගේ වීඩියෝ එකකින්. නමුත් මේකට උත්තරේ ගන්න මේකේ උත්තරේ අපි උත්තරේ ගන්න හැටි බලමු කාටත් පැහැදිලි වෙන විදියට. මොකද මම ඕනම ගැටලුවක් ඉතා සාධාරණව පැහැදිලි කරලා දෙනවා. ඕනම කෙනෙකුට මම ආසයි භෞතික විද්‍යාව අපි හැමෝම බොහොම හරි නිවැරදි විදියට දැනගන්නවා නම් හැම ගුරුවරයම හොඳට දැනගන්න ඕනේ. එතකොට හැම ළමයෙකුටම මේක හරි විදියට කියා දෙනවා නම් පැටලවිලි වලින් තොරව කියලා දෙනවා නම් බොහොම සතුටුයි. මම හැමතිස්සෙම භෞතික විද්‍යා ළමයින්ට කියන්නේ ඔය මැත්ස් වල තියෙන සමහර තර්ක හරි අර දේශපාලන තර්ක වගේ සමහර ඒවා අපිට කොලේ වහලා අරෝ මේව ඕන උත්තරේ ගන්නවා. ඒව නෙමෙයි අපිට ගැටලුවක් ආවොත් අපිට කරන්න විදියක් තියෙනවා. අපි මේ විදියට කරමු. අපි ඔයාලට මතකද O level කාලේ ප්‍රස්තාරයන්ද අගයන් භාවිතා කරලා. අන්න ඒ විදියට අගයන් භාවිතා කරලා අපි මේකේ ප්‍රස්තාරයක් ඇඳලා බලමු. හැබැයි ඒ ක්‍රමයට කාටවත් දොසක් කියන්න බෑ. මොකද සත්‍ය අගයන්. හොඳයි. මෙතන තියෙන ස්කන්ධයක් එල්ලලා අපි ගමු මොකක් හරි ස්කන්ධයක් කියන්න බලන්න ඕගොල්ලෝ කැමති ස්කන්ධයක් මේකට කියන්න. අපි සුළු වෙන්නේ නැත්නම් කැල්කියුලේටරේ පාවිච්චි කරලා සුළු කරමු. හොඳයි අපි ගමු එක කිලෝග්‍රෑම්. ඔන්න කිලෝග්‍රෑම් 1යි. හඹේ මුළු දිග මීටර 4යි. මීටර 4යි. මේ කඹේ මුළු ස්කන්ධය ලේසි එකක්. ඒ කියන්නේ අපිට මේ ඕනේ මේකේ තියෙන උත්තරය මේ හැඩයක් ගන්නනේ. ඒ නිසා ලේසි එකක් ගමු කිලෝග්‍රෑම් 4යි. අපි දන්නවා තන්තුවක තීර්යයක් තරංග වේගය v සමානයි t බෙදීම m ගේ වර්ගමූලය. ඒ වගේම අපි v සමානයි f ලැම්ඩා කියන සමීකරණයට යමු. v කියන්නේ තරංග වේගය t බෙදීම m ගේ වර්ගමූලය සමානයි f ලැම්ඩා. මේ m කියන්නේ ඒකක දිගක ස්කන්ධය. ඒ කියන්නේ මුළු ස්කන්ධය කිලෝග්‍රෑම් 4යි. ඒක මුළු දිගෙන් බෙදනවා. එතකොට එනවා 1 කිලෝග්‍රෑම් මීටරයට. ඒකත් අපිට හොඳයි. ඒ කියන්නේ අපිට සුළු කරගන්න ඒක 1යි කියලා ආවා. ඒ වගේම මේ f කියන එක 1 හර්ට්ස් ලෙස ගමු. මොකද දැන් අපිට ඕනේ මේක හැඩය ලබා ගන්න විතරයි. අන්න එමුනම් m 1යි f 1යි. අන්න එමුනම් අපිට ලැම්ඩා සමානයි වර්ගමූල t. දැන් අපි t ගමු. දැන් t කියන්නේ තන්තු ආතතිය. අපි තන්තුව බෙදාගමු 4කට. දැන් මේක කිලෝ 4ක් නේ අපි ගත්තේ. අපිට ලේසි තන්තුව 4කට සමාන කෑලි 4කට බෙදාගමු. එතන මෙතනින් පහළ මේ යටම ආතතිය නිව්ටන් 10යි. හරිද? එතකොට මෙතන ආතතිය කියන්නේ එතනින් යට කොටසේ බර විතරයි එන්නේ. එතකොට මෙතන කිලෝ 1යි. මුළු තන්තුවම කිලෝ 4යි. එතකොට මේ තන්තු කොටස කිලෝ 1යි. ඒ කියන්නේ නිව්ටන් 10යි. ඒ නිසා මේ හරියට යනකොට ආතතිය
T2 මේක T1 T2 සමානයි කිලෝ දෙකක් තියෙනවා යටට ඒ නිසා නිව්ටන් 20යි. හරිද? මෙතනින් පහළ ආතතිය දැන් මේ කඹෙන් කිලෝ දෙකක් පහළ තියෙනවා. පහළ කිලෝ එකක් එල්ලලා තියෙනවා. කිලෝ 3යි නිව්ටන් 30යි. මෙතන ආතතිය T3 සමානයි නිව්ටන් 4යි. ඔන්නම ගමු. දැන් එහෙමනම් අපි පොඩි වගුවක් ගහමු නේද? අපිට පොඩි වගුවක් ඕන වෙනවා. මෙන්න y මොකද මේ ප්‍රස්ථාරයේ අක්ෂ දෙකේ ඉන්නේ y සමග ලැම්ඩා. මේ y ට බිඳුවයි කියන්නේ මෙතන. ඊට පස්සේ මීටර 1යි ඒ කියන්නේ මෙතන. මීටර 2යි මීටර 3යි හරි මීටර 4 කියන්නේ මෙතන. අපිට එච්චර අඳින්න ඕනේ නැහැ. සාමාන්‍ය මේ ලක්ෂ 3යි ඕනේ මේ ප්‍රස්ථාරයේ හැඩය ගැනීමට. හරි දැන් මම මේක 4යි කියලා දාන්නම්. අන්න එතකොට ආතතියත් එලින්ම ආතතිය ලියන්නම්. බිඳුවේදී නිව්ටන් 10යි ඊළඟ නිව්ටන් 20යි නිව්ටන් 30යි නිව්ටන් 40යි නිව්ටන් 50යි. ඒ කියන්නේ මෙන්න මේ උඩදිම නිව්ටන් 50යි. හරි එම ලැම්ඩා තමයි ඕනේ. ලැම්ඩා කියන්නේ මේ ආතතිය වර්ගමූලය 10 වර්ගමූලය. දැන් මම අන්න කැල්කියුලේටරයක් පාවිච්චි කරන්න මේ ටිකට. හොඳයි මූල 10 කියන්නේ 3.16යි. ඊළඟට මම ගන්නවා මූල 20 කියන්නේ කීයද කියලා 4.47යි. මූල 30 කියන්නේ මොකද ආතතියේ වර්ගමූලය 5.48යි. දැන් එවනම් ප්‍රස්ථාරය අඳිමු. මෙන්න ප්‍රස්ථාරය අඳිනවා මම මෙන්න මෙහෙම බලන්න. මේ y බිඳුවයි මේ සමාන පරතර ගන්නවා 1යි 2යි 3යි 4යි. අතරම මේ අගයන් 3යි මට ඕන මේකෙදි ලැම්ඩට ආවා 3යි 7යි. ඉතින් මම ගන්නම් මෙතන හැඩේ විතරයි ඕනේ. නිසා මම මේ ටික පොඩ්ඩක් මෙහෙම ගන්න. අපිට ඕනේ 3 මෙතන 4 මේ 4 මේ 5 6 මේ හරිය 6 බලන y බිඳුවේදී ලැම්ඩා 3.16යි. ඉතින් 3.16 කියන්නේ මෙන්න මේ හරිය කියලා ගමු 3.16යි. ඊට පස්සේ මේ දෙවෙනි එක මම ලකුණු කරන්නේ නැහැ. ආපහු ලකුණු කරනවා තුන්වෙනි කණ්ඩාංගයේ මෙන්න මේක දෙකේදී 5.48යි. ඒ කියන්නේ මෙන්න මෙතන. හරිද? 5.48යි. දැන් බලන්න මම මේට යා කරනවා සරල රේඛාවක් එන විදියට. හිතන්නකෝ මේක ක්‍රමයක්. මේ හැඩය ගන්න මම මගේ පන්තිවල මගේ පාසලේ ළමයින්ට කියලා දෙන්න මෙහෙම. මේකෙන් ඕනම ප්‍රශ්නයක් විසඳ ගන්න පුළුවන් මේ විදියට. ඔයගොල්ලොත් මේක හොඳයි නම් ඔයාලගේ ළමයින්ට ගුරුවරුන්ට පුළුවන් ඒගොල්ලෝ ළමයින්ට කියලා දෙන්න. මෙහෙම ගන්නවා. දැන් මම මෙතන අගේ කීයද කිව්වේ 3.16යි. මෙතන අගේ කීයද කිව්වේ 5.48යි. මට ඕනේ අගයන් දෙකේ මැද අගය ගන්න. දැන් අපි ගත්තොත් 8යි 10යි. ඒ දෙකේ මැද අගය 9යි. ඒක එන්නේ කොහොමද? මේ දෙක එකතු කරලා දෙකින් බෙදනවා. හරිද? මැද අගය ගත්තා. ඒ වගේ තව එකක් බලන්න 10යි 14යි. මේ දෙක එකතු කරාම 24යි දෙකෙන් බෙදුවොත් 12යි. මැද අගය එනවා. අන්න ඒ වගේ මට ඕනේ මේ දෙකේ මැද අගය ගන්න. හරිද? එහෙනම් මේ දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 4.32. ඒ කියන්නේ දැන් මේ බලන්න මේකේ දැන් මේ සරල රේඛාවේ
සරල රේඛාව නම් එන්න ඕනේ. මෙතන තියෙන්නේ කීයද? 4.32. 4.32 තමයි මෙතන ආගේ. නමුත් ඇත්තටම තියෙන්නේ කීයද? 4.47 කියන්නේ මීට වඩා ටිකක් උඩයි. එහෙමනම් හැඩේ තියෙන්නේ මේ විදියයි. දැන් අපිට ඕනනම් තව එකක් ඒ වගේ බලන්න. මෙන්න මේක බලමු. මෙතන බලමු. අපි බලමු මේ දෙකේ යාවන රේඛාවට වඩා උඩින්ද, ඒ කියන්නේ යම්කිසි ලක්ෂ දෙකක් යාවන රේඛාවට වඩා අර මැද පිහිටන ලක්ෂයේ තියෙන උඩින් නම් මේක හැඩේ මෙහිමනේ. තව පොඩ්ඩක් පරීක්ෂා කරලා බලමු. මෙන්න මේ මූල 10යි මෙන්න මේකයි එකතු කරලා දෙකෙන් බෙදලා බලමු මෙහා ඉන්නේ ඊට උඩින්ද කියලා. 4.47 ධන 6.32 එකතු කරලා දෙකෙන් බෙදමු. එතකොට උත්තරය ලැබෙන්නේ 5.395. එතකොට මෙතන බලන්න දැන් මේ දෙක යාවන රේඛාවේ මැද තියෙන්නේ 5.395. එහෙමනම් ඇත්තටම මෙතන තියෙන්නේ 5.48 කියන්නේ මේක උඩින් තියෙන්නේ. හරි. ඒ කියන්නේ ඊළඟ ලක්ෂ දෙක. ඒ කියන්නේ එකක් කර එකක් මේක බැලුවාම ෂෝක් එකට මේක බලා ගන්න පුළුවන්. ඔය ඊළඟ ලක්ෂ දෙක තියෙන්නේ මේ දෙක යාවන රේඛාවට උඩින්. ඒ නිසා අනිවාර්යයෙන්ම හැදෙන්නේ මෙන්න මේ විදියයි. හරිද? ඉතින් මේ විදිය බොහොම සරල ක්‍රමයක් අපිට මේ හැඩයක් ලබා ගන්න. දැන් එහෙමනම් අපිට කියන්න තියෙන්නේ මොකද්ද මේකට උත්තරේ? මොකද්ද උත්තරේ? උත්තරයක් නැහැ. මොකද මෙතන වඩාත් නිවැරදි කියලා කතාවක් නැහැ. වඩාත් නිවැරදි එකක්වත් නැහැ. වඩාත් නිවැරදි කියන්නේ මේ හැඩේ ඉන්න එපා. එහෙමනම් මේකට අනිවාර්යයෙන්ම ඕල් දෙන්න වෙනවා.